ඉතිං සිසම් වන් කියලා සිසම් 91 කියලා කියන්නේ මේ මම මේ මගේ ෆස්ට් කියන්නේ මේ පළවෙනිම ඩෙව් ඇරිගෙත් මම මේ ගැන කරා මේ ප්‍රසන්ටේෂන් එකක්. ඉතිං ඒකෙදී මම කිව්වා මේක සයිකොලොජිකල් හොර කියන එකට තමයි අයිති ජොනරයකට තමයි අයිති වෙන්නේ. ඒ වගේම ඒ දේවල් කිව්වා. ඒතකොට ඒක හොර ගේම් එකක් විදිහට තමයි මම ෆස්ට් ඩෙව් ඩයරි එකේදී මේක හඳුන්වලා දුන්නේ. හරිද? එතකොට මට දැන් හොර එකක් විදිහට මම මේක ඩිවෙලොප් කරන්න ගත්තට මට ඕනේ වුණ නැහැ මේක තවත් එක හොර ගේම් එකක් වෙනවා දකින්න. ඒ හින්දා ඒකට මම තව ගොඩක් එලිමන්ට්ස් ඇඩ් කරා. ඊට පස්සෙත් නෙමෙයි, ඒ කියන්නේ ෆස්ට් ඩෙව් ඩයරි එකෙන් පස්සේ නෙමෙයි. ඩෙව් ඩයරියට ගොඩක් කලින් මම මේකට ඒක හිතලා තිබ්බේ. මම ඩෙව් ඩයරි එක හරියට පෙන්නුවේ නැහැ හැම ලොකු දෙයක්. මේ චූටි දෙයක් පෙන්නුවේ. දැන් එතකොට දැන් එදා කියන්නේ මම හිතන්නේ මේ මාසේ මම මතක නැහැ කවද්ද කරේ ජනවාරි 7 වගේ තිබුණා මට ඉතින්. එතකොට එදායින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා කියන්නේ මම දැන් එදා ෆස්ට් පර්සන් හොරර් ගේම් එකක් තිබ්බේ. දැන් ඒක টොප් ඩවුන් වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මම වලට මේ යද්දි පැහැදිලි කරන්න. හැබැයි ඊට කලින් මම වලට පෙන්නන්නම්. දැන් මේ හොරර් ගේම් මේ සීසන් 91 එකටත් කලින් මම කරා සොම්බි සර්වයිවල් ගේම් එකක්. ඒකේ තියෙන්නේ මේ ඒ කියන්නේ වෑන් එකක් අරගෙන දිගටම යන්න. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. මේ යද්දි සොම්බිස්ලා ඉන්නවා. ඊට පස්සේ අපි වෑන් එක රිපෙයාර් කරගෙන ඒ දේවල් කරන් යන්න ඕනේ. හරිද? සොම්බි එතකොට මම ඒකෙදි දේවල් ගොඩක් හැදුවා. ඒකට මම මාස 4ක් තිස්සේ ඒක වැඩ කරා. මම වලට ඒ කාලේ හදපු පොඩි වීඩියෝක් පෙන්නන්න ඒක ගැන පොඩි අයිඩියාවක් ගන්න. මම ඒ දවස්වල හදපු වීඩියෝක්. හරිද? දැන් ඒක අදාළ නැහැ. මම ඒක පෙන්නලා ඉන්නම්. මට ඊට කලින් කියන්න ඕනේ මම ගොඩක් වෙලාවට මම මේ ෆලෝ කරන ප්‍රොසෙස් එක තමයි ස්ටෝරි එක මගේ ඔළුවේ තියෙනවා. මේ එතකොට මම මුලින්ම කරන්නේ ලෙවල් ඩිසයිනින් නෙමෙයි. මම මුලින්ම කරන්නේ ඒකට අවශ්‍ය කරන ටූල්ස් උයි ඇසෙට්ස් ටිකයි හදාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි ලෙවල් ඩිසයින් වලට බහින්නේ. උදාහරණයක් විදිහට දැන් මම සොම්බි සර්වයිවල් ගේම් එකක් හදනවා කියලා මම ඒ දවස්වල හිතුවාම මම ඒ දවස්වල ටූල්ස් ගොඩක් හැදුවා. මම සහ ඇසෙට්ස් පාවිච්චි කරලා ඒ කියන්නේ ගේම් වලට ඕනේ ඇසෙට්ස් හැදුවා ටිකක්. ඒ වගේම ටූල්ස් ප්‍රමාණයක් හැදුවා. එතකොට ඒ ගේම් එක ඇත්තටම දැන් කියන්නේ ප්‍රොජෙක්ට් එක කැන්සල්. හැබැයි මං අතේ තාමත් ඒ ටූල්ස් උයි ඇසෙට්ස් උයි තිබ්බා. ඒ හින්දා මම මේ ටූල්ස් උයි ඇසෙට්ස් උයි ආයේ මම කියන්නේ මම මේ මාස 4 අපතේ යවන්න නොදී මම මේ ටූල්ස් උයි ඇසෙට්ස් උයි මගේ දැන් කරන් යන ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කරා. මම ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ ගේම් එක මොනවද කියලා. ඒ දවස්වල හදපු එක. Hello guys, මම පොඩි announcement එකක් තමයි අද ආරම්භ වෙලා තින්නේ. ඉතින් ඒ තමයි මම මේ දවස්වල තනියම හදාගෙන යන ගේම් එකක් ගැන. ඉතින් ඒක zombie survival game එකක්. ඉතින් මේක වෙලා typical zombie survival game එකක්. මේක ගොඩක් වෙනස් concept එකක් මත රන් වෙන අලුත්ම විදිහේ zombie survival game එකක්. ඉතින් මේකේ පළවෙනි අදියර වැඩවලින් යම් කිසි ප්‍රමාණයක් දැනටවත් ඉවර කරගෙන තියෙනවා. ඉතින් ප්‍රිසික්ස් පේජ් කා කන්ට්‍රෝල් එකක්, ඒ වගේම ඩේ නයිට් සයිකල් ට්‍රැෆික් සිස්ටම් එකක්, ඔටෝ ජෙනරේටිව් මැප් සිස්ටම් එකක් වගේම ඔය බේසික් ෆස්ට් පර්සන් මෙකැනිසම් ආදී දේවල් මම දැනටමත් හදාගෙන තියෙනවා. ඉතින් මම මේ දවස්වල හදාගෙන යන්නේ අත්‍තරම අපේ වෙහිකල් එකේ ඉන්ටරැක්ෂන්ස්. ඒකට මම ස්ක්‍රැච් ෆැබ් එකේ මොඩල් එක ඩවුන්ලෝඩ් කරලා ඒක බ්ලෙන්ඩින් අරගෙන කපලා තමයි මේකේ දුරවල් අරන වෙන විදිහට හදාගත්තේ. ඉතින් මම මේ වගේ දේවල් ගැන හැම වෙලේම අප්ඩේට්ස් හැම වෙලේම මේ පේජ් එකේ පෝස්ට් කරනවා. ඉතින් හරිද? එතකොට දැන් ඕක තමයි මම මේ ඕක දැන් ওই වීඩියෝ එක මම දැම්මේ මාස 8කට කලින් YouTube එකේ දැම්මා, Facebook එකේ දැම්මා. ඒ දවස්වල මේ ඕක හදන කාලේ. එතකොට ඒක හදන කාලේ මගේ තිබ්බ දෙයක් තමයි ඔය කමියුනිටි එක බිල්ඩ් කරගන්න එක මගේ ප්‍රොජෙක්ට් එක වටේ. ඒකට උදව්වක් වෙන තමයි මේ වීඩියෝ එක මම හැදුවේ. එතකොට මම මේ ඒ ප්‍රොජෙක්ට් එක අතාරින්න හේතුව තමයි එකක් තමයි මට හිතුණා ඒ නිකම්ම අරමුණක් නැතුව ප්ලේ මේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් සොම්බීස්ලා ගහගෙන යන එක මේ අර ප්ලේයර්ගේ පැත්තෙන් හරිම ටිකක් මුල් ටික පොඩ්ඩක් එක්සයිටිං වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් කරගෙන නැද්දි ඒක ටිකක් බෝරින් මෙකැනික් එකක් කියලා මට තේරුණා. මං ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක එහෙම ඒ කියන්නේ මගේ තියෙන ප්‍රොජෙක්ට් එක මං එහෙම නතර කරා. මම ඒක ආයෙ පස්සේ කන්ටිනියු කරන්නම් කියලා හිතාගෙන නතර කරේ. ඊට පස්සේ මගේ ඔළුවේ ලොකු අයිඩියා එකක් තිබ්බා මේ හොරර් ගේම් එකක් හදන්න. ඒකට හේතුව තමයි මම ගොඩක්ම කැමති මේ ඇට්මොස්ෆියර් එක හදන්න. ඒ කියන්නේ ප්ලේ ගේම් එකක ඇට්මොස්ෆියර් එක හදන්න තමයි මම ගොඩක්ම කැමති. ඒ ෆීලිං එක දෙන්න ප්ලේයර්ට. එතකොට මේ ඒ හින්දා මම හොරර් ප්‍රොජෙක්ට් එකකට මාරුණා. හැබැයි මම මේ කරපු ප්‍රොජෙක්ට් එකෙන් මම සොම්බීස්ලාගේ හොඳ AI එකක් හදලා තිබ්බා. ටිකක් ඇඩ්වාන්ස් AI එකක්.
ඒ වගේම ජෙනරේටිව් රෝඩ් සිස්ටම් එකක් හදලා තිබ්බා. ඊට පස්සේ ෆිසික්ස් බේස් කාර් කන්ට්‍රෝලර් එකක් හදලා තිබ්බා. ෂූටින් මෙකැනික්ස් හදලා තිබ්බා. එතකොට ඒ දේවල් එහෙම තිබ්බා. එතකොට මම ඒවා ඇසෙට්ස් විදියට මගේ මේ ප්‍රොජෙක්ට් එකටත් ගත්තා. දැන් මම පෙන්නන්නම් ඔයාලට මගේ ෆස්ට් ඩියු ඩයරි එකේදී ඔයාලට පෙන්නපු සිස්ටම් එක පොඩ්ඩක් මතක් කරන්න මේ තප්පර 8ක වීඩියෝ එකක්. මෙන්න මේක තමයි ෆස්ට් ඩියු ඩයරි එක. Oh, you finally awake. Everyone's waiting in the reactor room. We should hurry. I can't believe you were asleep on a day as important as ඔයාලට මතකද දන්නේ ඔන්න තමයි ඔය ගියේ දවස්වල 48 hours. මම AI වලින් වොයිස් අරගෙන ඕකේ ලෙවල් එක සම්පූර්ණයෙන් අන්ඩර්ග්‍රවුන්ඩ් ෆැසිලිටි එක සම්පූර්ණයෙන් ඩිසයින් කරලා ඊට පස්සේ ඇනිමේෂන් දාලා මික්ස් සමෝ එකෙන් කැරක්ටර්ස් අරගෙන The reactor, හදාගත්ත උග maybe Dimitri was close. හරි. එතකොට ඒකෙන් මම ලොකු අන්ඩර්ග්‍රවුන්ඩ් ෆැසිලිටි එක සම්පූර්ණයෙන් ඩිසයින් කරා. ඒ වගේම කලින්ට වඩා ගොඩක් ඇඩ්වාන්ස් එනිමි AI මම හදාගත්තා. ඒකෙදි එනිමි AI කියලා කියන මම මේකේ හොරර් ගේම් එකක් ඉඳ හොරර් කියන්නේ හෝල්මන වගේ ඉන්න සතාවගේ එනිමි AI එක සෑහෙන ඇඩ්වාන්ස් විදිහට හදාගත්තා මම කොහොම හරි. ඒ වගේම AI ලගේ ඇනිමේෂන්ස් ටික හදාගත්තා. ඊට පස්සේ ස්ටෝරි බේස්ඩ් ගේම් ප්ලේ මෙකැනික්ස් කට් සීන් එකක් මේ වෙන විදිහ ඊට පස්සේ ඒ වගේ දේවල් ටික හදාගත්තා. එතකොට ඒකෙන් මට ඒ ඇසෙට්ස් ටිකත් ඔන්න හම්බුණා. දැන් මම කියවනේ සිස්ටම් එක දැන් තියෙන টොප් ඩවුන් එකක් විදිහට කියලා. හැබැයි ඔයාලට මම දැන් මේ ෆස්ට් ඩියු ඩයරි එකේදී මම ඇත්තට කැමති වුණේ නැහැ මේකේ වීඩියෝ එක පෙන්නන්න. ඒකට හේතුව තමයි මම තීරණය කරලා තිබ්බේ නෑ ඒක ෆස්ට් පර්සන් වෙනවද තර්ඩ් පර්සන් වෙනවද টොප් ඩවුන් වෙනවද කියලා. මොකද මම මේකේ ඒ දේට ඒ කියන්නේ මම ප්ලේයව නිකන් මේ සිලින්ඩර් එකක් සෝරි කැප්සියුල් එකක් විදිහට තමයි අරන් තිබ්බේ. ඒකට මට ඒක ඕනෙම POV එකකින් දාන්න පුළුවන් විදිහට තමයි මම ලෙවල් එකක් ඩිසයින් කරේ. ඒ කියන්නේ හිතන්නකො টොප් ඩවුන් විදිහට මේ ප්ලේ කරන එකක් වුණත් මට කරන්න තිබ්බේ බොහොම පොඩි දෙයයි ලෙවල් එක චුට්ටක් වෙනස් කරන්න විතරයි තිබ්බේ. ඒ කියන්නේ ඕනෙම එකකට රෙඩි වෙන්න තමයි මම මේ ඒ දවස්වල ලෙවල් එකත් හදුවේ. මොකද එතකොට මේ දැන් ඔය ගොඩක්ම ඔය මේ දේවල් මේ මෙකැනික්ස් වලට මේ උපකාරී වෙන ට්‍රිගර්ස් හරිද? ට්‍රිගර්ස් වලින් තමයි මේ ඒ කියන්නේ සම්පූර්ණ ට්‍රිගර්ස් වලින් තමයි ගේම් එක ගියේ. ඒ හින්දා කිසි අවුලක් වුණේ නැහැ මට POV එක මොකුණා. හරිද? එතකොට මේ තියෙන්නේ දැන් එකේ මේ මම පොඩ්ඩක් මේ ෂූටින් මෙකැනික් එකක් හදුවේ ළඟදී. එතකොට මේ තමයි දැන් টොප් ඩවුන් view එක මේක පොඩ්ඩක් බ්ලරි ගතියක් පේන්නේ. මේක පික්සලේටඩ් ලුක් එකක් තියෙන අර පික්සලේටඩ් රෙට්‍රෝ වයිබ් එක මට දෙන්න ඕනේ වුණා. මේ ඒ විදිහට තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. මේ අර අන්ඩර්ග්‍රවුන්ඩ් ෆැසිලිටි එකේම ඒකේ උඩින් තමයි පෙන්නන්නේ. හරිද? එතකොට සෝරි මේකෙදී ගත්තම දැන් මේක මම ගොඩාක් දැන් මේක හරියට පේන්නේ නැති වුණාට මේක টොප් ඩවුන් පික්සලේටඩ් වුණාම පේන්නේ නැහැ නේ හරියට දෙයක්. ඒ වුණාට මම ගොඩාක් මේකේ දේවල් ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මේ IK ඇනිමේෂන්ස් ඊට පස්සේ දැන් රීලෝඩ් කරපුවම අර හිස් වෙච්ච මැග් එක බිම වැටෙන ඒවා බව ඒක පික්සල් එකක් තරම් පොඩි ඒ මැග් එක. ඉතින් ඒවා හරියට නෝටිස් වෙන්නේ නැති තරම් සමහර විට මේ ඒ වුණාට ඒ දේවලුත් මේ මම ඒකේ ඇඩ් කරලා තියෙන්නේ. මොකද attention to detail කියන එක දෙන්න ඕනේ හින්දා. එතකොට මේක පික්සලේටඩ් කරන්න හේතුව තමයි මට හිතුණා මේක පික්සලේටඩ් වුණාම අර ලයිට් එක ගානට ඒකේ මේ ඇට්මොස්ෆියර් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඒ ෆොග් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා එද්දී තියෙන ඒ රෙට්‍රෝ වයිබ් ඒ කියන්නේ ඒ කලර් එක බ්ලෙන්ඩ් වෙන එක මාර්ම ලස්සනයි කියලා. ඒ වගේම මම ඔක කලින් පොඩි ගේම් එකක් ප්ලේ කරා මට දැන් ඒක නම් මතක නැහැ. මේ ඒකෙත් හරිම ලස්සන විදිහට මේකේ මේ ෆොග් එකත් එක්ක මේ පික්සලේටඩ් ග්‍රැෆික්ස් බ්ලෙන්ඩ් වෙලා ලස්සන ආර්ට් එකක් වගේ තමයි ඒක තිබ්බේ. ඉතින් මේක තමයි ඔය මේකෙත් මේ තව කැලලක් ඉතින් ඔය වගේ තමයි යන්නේ. මේක මේ ඔක්කොම දේවල් ටික මේ සම්පූර්ණයෙන්ම මම ඔය ස්ක්‍රැච් ෆැබ් අනම්මන 3D මොඩ් ඒවෙන් අරගෙන ඒවා වැඩ කරන විදිහට හදලා කැරක්ටර්ස් අරගෙන ඇනිමේෂන් දාලා මේක අතරම දැන් ප්ලේබල් ඩෙමෝ එකක් ඔල්රෙඩි මම හදලා තියෙන්නේ. දැන් ඒක ඔයාලට මේක මම දැන් පෙන්නන්නේ නැහැ. හැබැයි ඔයාලට ඒක බලා ගන්න පුළුවන් 15 වෙනිදා මණියගේ ලයිව් එකේදී මේ ඔයාලට මේකේ ප්ලේබල් ෆස්ට් පොඩි කොටසක් බලා ගන්න පුළුවන් මේකේ ඩෙමෝ එකක් විදිහට මේ එකේ දැන්ට හදලා තියෙනේමයි. මේ එතකොට මේකදී මම තව හදපු විශේෂ දෙයක් තමයි මෙන්න මේ වෙහිකල් එකේ අර මම ගොඩක් ෆෑන් කෙනෙක් GTA 4 එකේ ඩ්‍රයිවිං ඒ කියන්නේ කාර් වැඩ කරන විදිහට ඒක අර මේ මාරම ෆන් එක එලවන්න මම ඉතින් ඒක කොහොම හරි කරලා හදාගත්ත මගේ ඒකට
මේ බොඩිය එක එහෙම වෙන එක වම් කියන්න අර ෆ්‍රක්ෂන් එක ඊට පස්සේ මේ සල්ෆික්ෂන් එක ඊට පස්සේ මේක අර මේ මොකක්ද මේ මේක පොඩ්ඩ ඉන්න මේක අර පොඩ්ඩාර මෙතන බාහිර යුක්ත වෙනස් වෙන ඒකයි ඔවුල මේ ඒ දේවල් හදාගත්තා මේ කොහොම හරි ඒ දේවල් ටික හදාගන්න පුළුවන් වුණා එකෙන් ටිකක් ෆන් ඩ්‍රයිවිං මෙකැනික්ස් ටිකක් මට හදාගන්න පුළුවන් වුණා මේකේ මේක තව වැඩි දුරටත් ඔයාලට අර මං කිව්වා ලයිව් එකේදී බලා ගන්න පුළුවන් ඒ වගේ මේකේ ඔයාලට පේන ඇති මං ගොඩක් අර වටේ වයිබ් එක දෙන්න ගොඩක් try කරා මේ ඒ හොරර් වයිබ් එකයි මේක ඩිටෙක්ටිව් කෙනෙක්ගේ කතාවක් තියෙන. එතකොට ඒ වයිබ් එකයි ස්ටෝරි එකයි මියුසික් ඔක්කොම ඒයි ඊට පස්සේ ඒ දේවල් ඉතින් තව තියෙනවා දැන් මේකේ ගොඩක් මං ගොඩක් ලෙවල්ස් කියන්නේ දැන් කලින් ෆස්ට් එකේ මම පෙන්නපු කාලේට වඩා ගොඩක් අලුතෙන් ලෙවල්ස් හැදුවා සහ ඒ ලෙවල් සම්පූර්ණ කරා පොඩි චූටි ප්‍රොප්ස් දාලා ඔක්කොම කරලා ඒ වයිබ් එක සම්පූර්ණයෙන් දෙන විදිහට ඒ ලෙවල් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා මට ෆස්ට් ඩියුටර් එකේ පෙන්නපු කැලෙන් පස්සේ ඊට පස්සේ දැන් මේකේදී අලුතෙන් අපිට අවිල්ලා තියෙනවා টপ ඩවුන් view එක ඒ කියන්නේ POV එක play එකේ ඒ වගේම මම play එකේ ගොඩක් animation set කරලා තිනවා මම පෙන්නුවේ නෑ මම හිතන්නේ ඇවිදින එක විතරයි පෙන්නුවේ ඔයාලට පේන්නේ නැති වුණාට මේකේ ගොඩාක් මේ attention to detail ඒ කියන්නේ පොඩි details තියෙනවා මේ කොටින්ම footstep පවා footstep කොහොමද වතුර බලකදී යද්දි සද්දේ ඉන්නේ ඊට පස්සේ මෙහිමේ යද්දි වෙනස් වෙන්නේ කොහොමද ටයිල් වල යද්දි වෙනස් වෙන්නේ කොහොමද ඒ දේවල් වලින් පවා ඊට පස්සේ පොඩි ලයිට්නින් වලින් පවා ගොඩක් ඩීටේල්ස් මම ඇඩ් කරලා තියෙනවා ඊට පස්සේ මේකේ මම කලින් කිව්වා වගේ vehicle control එක ගොඩක්ම ටිකක් ඇඩ්වාන්ස් විදිහට හැදුවා මේකේ physics based vehicle control එක ඒ වගේම මේකේ enemy අය මම වලට පෙන්වන්නේ නැහැ ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඒද කියන මම ෂුවර් නැහැ එන ඩෙමෝ එකේ ඒකේ ගොඩක්ම ඇඩ්වාන්ස් enemy අය දැන් මම හදලා තියෙන්නේ ඒ වගේම මේකේ අලුතෙන් shaders ටූන් ෂේඩ් එකත් ඔයාලට දැක්කත් දන්න මේ කැරක්ටර් එකේ ටූන් ෂේඩ් එකක් දාලා තින්නේ මේ ඒ කියන්නේ කාටූනි ලුක් එකක් එන විදිහේ 3D ෂේඩ් එකක් දාලා තින්නේ මේ කැරක්ටර් එකට ලයිට් එක වදිද්දී පොඩ්ඩක් ඒ කියන්නේ ලයිට් එක වදින පැත්තයි ඩාර්ක් පැත්තයි ඒ දේවල් ඔක්කොම බලලා ඊට පස්සේ මේකේ ස්ටෝරි බේස්ඩ් ගේම් ප්ලේ මෙකැනික්ස් තව දුරටත් මම මේකේ වැඩි දියුණු කරා. ඒ වගේම මම ගොඩක්ම හිර වෙච්ච තැනක් තමයි වොයිස් ඇක්ටිං. වොයිස් ඇක්ටිං මම ඒක ඔයාලට ෆස්ට් ඩෙව්ඩර් එකේ කිව්වා ගොඩක් කාලෙකට කලින් මම රවින්ද ඔයාලට එහෙමත් කියලා තියෙනවා වොයිස් ඇක්ටිං කියන්නේ මට හිර වෙච්ච තැන මොකද මට හරියට මේකට ගැලපෙන විදිහට ඒ වයිබ් එකත් එන විදිහට හොඳ වොයිස් ඇක්ටර්ස්ලා හොයාගන්න ඕනිය. හැබැයි දැන් මේ විදිහට ගත්තාම මේ අර රෙට්‍රෝ වයිබ් එකේ පික්සලේටඩ් টপ ඩවුන් විදිහට හදපුවම ගොඩක්ම මේ වොයිස් ඇක්ටිං ගැන මට හිතන්න දෙයක් නැහැ කියලා මට හිතුණා. ඒ හින්දා මම ඒකට සාමාන්‍ය ඩයලොග් සිස්ටම් එකක් දැම්මා. ඒක මට ඔයාලට පෙන්වන්න බෑ. මේ කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එකේ නැහැ. හැබැයි ඔයාලට එන දවසේ 15 වෙනිදා ඔයාලට බලා ගන්න පුළුවන් ඩෙමෝ එක. මම ඔයාලට දැන් මේක ස්පොයිල් කරන්නේ නැහැ. ඉතින් ඩයලොග් සිස්ටම් එක හදලා තින්නේ. ඊට පස්සේ ඉතින් ඔය දේවල් ටික තමයි. එතකොට දැන් ඊළඟට ගත්තොත් දැන් මේ දැන් ෆස්ට් පර්සන් එකේ දැන් මේ අලුත් view එකකට මාරු වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් ඕකේ ගත්තම ඇසෙට්ස් ගත්තම ඇසෙට්ස් අපිට දැන් මේ මට ලොකු බජට් එකක් නැහැ ඩොලර් 3000 4000 තියලා ඇසෙට්ස් ගන්න කියන්නේ. එච්චර බජට් එකක් නැහැ. ඔය සාමාන්‍ය ඇසෙට් ගත්තාම ඔය හොඳ ඇසෙට් ෆස්ට් පර්සන් එකට ගැලපෙන ඇසෙට් ගත්තාම ඩොලර් 70ක් 80ක් වෙනවනේ. එතකොට එහෙම දීලා මේ තාම ගන්න තරම් මට බජට් එකක් නැහැ. එතකොට දැන් ෆස්ට් පර්සන් විදිහට හදද්දි මම මේ ඇසෙට්ස් හොයාගද්දි මට ගොඩාක් අමාරු වුණා හොඳ ක්වොලිටි ඇසෙට්ස් හොයාගන්න. හරිද? එතකොට ෆස්ට් දැන් ඔය මේ මට මතකයි ෆස්ට් ඩෙව්ඩර් එකේ හරි සෙකන්ඩ් එකේ හරි මේ ඔය RAM ස්ටුඩියෝ එකේ මලින්දු ගේ තිබ්බා මේ ප්‍රසන්ටේෂන් එක. එයා කිව්වා දැන් ෆස්ට් පර්සන් එකක ගත්තම හොඳට ඩීටේල් පේන්න ඕනේ ඇසෙට්ස් වල. ඒ වගේම වෙන ඈතින් පේනවා නම් එහෙම ලොකුට ඩීටේල්ස් පේන්න ඕනේ නැහැ. එහෙම ක්වොලිටියට ලොකුට ක්වොලිටියකට තියෙන්න ඕනේ නැහැ කියලා. දැන් ඕක තමයි මට ආපු ලොකුම ප්‍රශ්නේ. මේ ඇසෙට්ස් ගත්තම අර හයි ක්වොලිටිම ඇසෙට්ස් හොයාගන්න ඕනේ. දැන් 2025 හදද්දි ටිකක් හොල්න ක්වොලිටියටත් එන්න ඕනේ කියලා මට හිතෙනවා ෆස්ට් පර්සන් එකක් හදද්දි. එතකොට ඒ ගතිය නැතිනවා අපි මේක টপ ඩවුන් කරන එකෙන් මේ සාමාන්‍ය ලෝ ක්වොලිටි ෆස්ට් පර්සන් එකට යූස් කරන්න ඕන තරම් ක්වොලිටි එකට නැතුව සාමාන්‍ය ක්වොලිටි එකක් තියෙන ඇසෙට්ස් අපිට පාවිච්චි කරලා පික්සලේටඩ් ලුක් එකෙන් ඒකෙත් අර ඩීටේල්ස් ටික පොඩ්ඩක් එහෙම කරලා ගත්තකි මේ ගොඩක් ඇත්තට මේකේ මේ ඇසෙට්ස් 2 එකකිනුත් නේ මම ගත්තේ මේ ස්ක්‍රැච් ෆැබ් එකෙන් අරගෙන තමයි හදාගත්තේ. එතකොට අර මේ
ඇසෙට්ස් වල ක්වොලිටියත් ලොකුවට බලන්න දෙයක් නැහැ පික්සලේටඩ් විදිහට හදපුවම සහ টොප් ඩවුන් විදිහට හදපුවම අර ගොඩක් ඩීටේල්ස් පේන්නේ නැති හින්දා. එතකොට ඒක එකක්. ඒ වගේම තමයි මට ප්ලේ එක ඇනිමේෂන්ස් දාන්න ඕනෙකම තිබ්බා. ඒ හින්දා තමයි මම මේ টොප් ඩවුන් විදිහට හදුවේ. ඒ වගේම টොප් ඩවුන් විදිහට හදද්දී වටේ පිටේ ලස්සන පේනවනේ කියන්නේ. වටේට හොඳට පේනවනේ ෆස්ට් පර්සන් හරි තර්ඩ් පර්සන් වලට වඩා මේ ඒ ලස්සන මට ගන්න ඕනෙකම තිබ්බා. මේ ඒ කියන්නේ මම දැන් ඔයාලට පේන නැතිනේ මේකේ ගත්තම දැන් ඒ ආර්ට් ඩිරෙක්ෂන් එක තමයි මම ඇත්තටම ගොඩක් කැමති මේ කියන්නේ මේ ලයිට්නින් හදන්න ඒ වයිබ් එක හදන්න ඊට පස්සේ සවුන්ඩ් ඩිසයින්ස් වලට මේ ඊට පස්සේ ඒ දේවල් වලට මම මාරු මාසයි. ඉතින් මගේ පැෂන් එකට ඒ දේවලුත් එකතු කරගෙන ඒක තවත් හොඳට පෙන්වන්න ඒ කියන්නේ තවත් හොඳට ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ තර්ඩ් টොප් ඩවුන් view එකෙන් හදුවොත් කියලා තමයි මට හිතුනේ. ඒ හින්දා තමයි මම ඒ විදිහට ගත්තේ සහ මම හිතනවා ඒක මට කරගන්න ඒ කියන්නේ ගොඩක් ආසයි මම වැඩ කරනවා දැන් කලින්ටත් වඩා ප්‍රොජෙක්ට් එකේ. මොකද මේ මාරම ෆන් මට ඒ දේවල් හදද්දි. ඉතින් මේකෙදි 3D models මම ගත්තේ ගොඩක්ම ගත්තේ Sketchfab එකෙන්. ඊට අමතරව Unity assets drawing ගත්තා ගොඩක්. ඒ වගේම Meshi එකෙනුත් මම ටිකක් කිහිපයක් හදාගත්තා. Meshi එකේ optimized හොඳට optimized assets උත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ blend එකෙන් ඔය පොඩි assets හදාගත්තා. වැඩි details එහෙම නැති පේන්නේ නැති මේ models මම හදාගත්තේ blend එකෙන්. ඊළඟට ඇනිමේෂන්ස් ගත්තොත් එහෙම ඇනිමේෂන්ස් වලට මම පාවිච්චි කරේ Mixamo, ඊට පස්සේ Blender, ඊට පස්සේ Unity ඇනිමේෂන්ස් කියන්නේ Unity එකේ ඇතුලෙන් රිග් කරලා කරන්න පුළුවන් වෙනම keyframe දදා ඇනිමේෂන් පුළුවන් Blender ඒ වගේම. එහෙම නැත්නම් IK ඇනිමේෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගොඩක් පාවිච්චි කරා IK ඇනිමේෂන්ස් Unity එකේ ඇතුලේ පාවිච්චි කරා. Mixamo එක තමයි වැඩිම යූස් කරලා තියෙන්නේ. Mixamo එක අරගෙන ඒකේ ඇනිමේෂන් ස්ට්‍රීම් කරලා ඒකට IK ඇනිමේෂන්ස් දාලා මගේම විදියට පොඩ්ඩක් ඇනිමේෂන්ස් ටික හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි ඇනිමේෂන්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකෙදී අලුතෙන් අර টොප් ඩවුන් view එකේදී අර නිකම් කෙලින්ම 3D එක ගන්නද මම කලින් කිව්වා මේකේ ටූන් ෂේඩ් එකකුයි පික්සලේටඩ් රෙට්‍රෝ මම ස්පෙලිං සරදී මේ අමතකලා මේ එතකොට ඒ ඔයාලට පේනවාද දැන් මෙතන අර ටූන් ෂේඩ් එක දාපුවම ඒකේ පොඩ්ඩක් අර කාටූනි ලුක් එකක් කියන්නේ ෂැඩෝස් අර ලයිට් එක වැදිලා තියෙන පැත්තේම හරිම නිකන් ලස්සනයි. මට නම් මේ වලට කොහොමද දන්නේ මට හිතෙනවා ලස්සනයි කියලා. ඒක මේ සාමාන්‍ය විදිහට තියෙනවට වඩා ඉතින් කැරක්ටර් එකට ඒ ටූන් ෂේඩ් එක දාපුවම හරිම ලස්සනයි. මට නම් මේ ෂැඩෝ එකයි ලයිට් එක වැදින පැත්තයි හරිම ලස්සනට වෙනවා ඒ ටූන් ෂේඩ් එක දාපුවම. මේ ඒකට මෙතනදී ටූන් ෂේඩ් එකක් මට තියෙනවා ඔයාලට මේ ඇසෙට්ස් 2 එකේ ගන්න මේ සාමාන්‍ය බිල්ඩින් ඒ කියන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් Unity ප්‍රොජෙක්ට් එක නම් මේක HDRP එකේදී ඒ ටූන් ෂේඩ් එක වැඩ කරන්නේ නැහැ. එතකොට ඔයාලට ටූන් ෂේඩ් එකක් හදාගන්න වෙනවා. මම ටූන් ෂේඩ් එක හදාගන්න මම ෂේඩර්ස් මේ කෝඩ් කරන්න දන්නේ නැහැ. මම කරලා නැහැ. මේ ඒ හින්දා මම ෂේඩ් එක හදාගත්තේ මුලින්ම කරේ මම ෂේඩ් එකක් හෙව්වා. හොයලා මට හම්බුණා සාමාන්‍ය ෂේඩ් එකක් මෙච්චර ක්වොලිටි ගන්න නෙමෙයි. ඊට පස්සේ මම මේ ෂේඩ් එක ChatGPT එකට දාලා ඒකෙන් මට ඕන විදිහට ෂේඩ් එක හදාගත්තා. ඒ විදිහට තමයි මේකේ ෂේඩ් ස්ක්‍රිප්ට් එක හදාගත්තේ. මේ ටූන් ෂේඩ් එක පික්සලේටඩ් එක කරන්නේ පික්සලේටඩ් ලුක් එක ගන්න පුළුවන් විදිහ තමයි අපි මේ ගේම් එක සම්පූර්ණ රෙන්ඩර් කරනවා රෝ ඉමේජ් එක. ඊට පස්සේ රෝ ඉමේජ් එකේ රෙසොලූෂන් එක අඩු කරලා පොඩ්ඩක් එහෙම කරලා අපිට මේ පික්සලේටඩ් ලුක් එක ගන්න පුළුවන්. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා Unity එකේ. ඉතින් ඕක තමයි අප්ඩේට් එක දෙන්න තියෙන. මේ වලට 15 වෙනිදාන් පස්සේ තව ලොකු අප්ඩේට්ස් ටිකක් දෙන්නම්. මම ඇත්තටම කිව්වේ නැති ගොඩක් දේවල් තියෙනවා. මේ මම ඒවත් ඉස්සරහ ඩෙව්ඩරිස් වලදීත් කියන්න ඔක්කොම එකපාර ගියොම කිසි අගයක් නැති වෙනව නේ හින්දා. ඕකේ එහෙනම් thank you බලන් හිටියට අපි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්.